මම අද ඔයාලට රිවිව් කරන්න යන්නේ Xpy 300 හෝම් ප්‍රොජෙක්ටර් එක. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා තියාගන්න. ඒක ඔයාලා මට කරන ලොකු උදව්වක්. මම දාන වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන්. හරි, අපි මේ ප්‍රොජෙක්ට් එකේ build and design එකෙන්ම කතා කරන්න පටන් ගමු. ප්‍රොජෙක්ට් එකේ build එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකේ මේ වගේ ස්ටෑන්ඩ් එකකුත් ඇවිල්ලා තිනවා. ස්ටෑන්ඩ් එක යට රබර් වලින් හොඳට ආවරණය කරලා තිනවා. ඕනෙම මතු පිටක තියන්න පුළුවන් ලිස්සායාමකින් තොරව. හරි, අපි යමු ඊළඟට ප්‍රොජෙක්ට් එකේ power and buttons ගැන කතා කරන්න. මුලින්ම power button එකක් තියෙනවා. ඊළඟට HDMI port එකක් තියෙනවා. මැදින් තියෙන 3.5mm headphone jack එකක් plug කරන්න පුළුවන්. ඊළඟට USB port එකක් තියෙනවා. මෙතනට ඔයාලට pen drive එකක්, Bluetooth mouse එකක්, Bluetooth keyboard එකක් වගේ use කරන්න පුළුවන්. මම වීඩියෝ එක ඉස්සරහට ඒ ගැන ඔයාලට පැහැදිලි කරන්න. මේ මෙතනින් පැහැදිලිව පෙන්නනවා මෙතන IR blast එකක් තියෙන්නේ. මේකට රිමෝට් එකක් එනවා. සම්පූර්ණයෙන්ම මේ ප්‍රොජෙක්ට් එකේ රිමෝට් එක හරහා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට ඒ ගැන කියන්න. මෙතන පවර් කේබල් එක කනෙක්ට් කරන්න එන හෝල්ඩර් එක තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහ සහ පිටිපස්සේ ඔයාලට ගොඩක් ලොකු සිදුරු දැක බලා ගන්න පුළුවන්. ඒවා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක ඔන් කරද්දී සාමාන්‍යයෙන් හීට් එකක් නිදහස් වෙනවා. ඒ හීට් එක මේ ඇතුලේ තියෙන ෆෑන් එකක් හරහා එළියට නිදහස් වෙනවා. ඒක පහසුවෙන් එළියට නිදහස් කිරීමට තමයි මේ සිදුරු වගේ දේවල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රොජෙක්ට් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහා මේ ඔයාලට පේන්න තියෙන ප්‍රොජෙක්ට් එකේ ලෙන්ස් එක. එතකොට ඒ වගේම මෙතන තියෙනවා ෆෝකසින් හදාගන්න අපිට මේ වගේ ස්ක්‍රෝල් කරන්න කෑල්ලක්. ප්‍රොජෙක්ට් එකේ ලෙන්ස් එකේ ඉස්සරහට පස්සට වෙනවා මේක ස්ක්‍රෝල් කරද්දී. මේ ඔයාලට කැමරාවට පේනවනම් මේ වගේ ඉස්සරහට පස්සට කරද්දී ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහට පස්සට ලෙන්ස් එක ගමන් කරන ආකාරයක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ පිටිපස්සේ මේ හීට් එක නිදහස් වෙන්න තියෙන සිදුරු වගේම මෙන්න මේ මෙතනින් පේනවා ඔයාලට සිදුරු කිහිපයක්. මේක තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්බිල්ට්ම සවුන්ඩ් සිස්ටම් එකක් එනවා. ස්පීකර්ස් එකක් අඩංගු වෙනවා. ඒ ස්පීකර් එක ලොකු ක්වොලිටි එකක් නැති වුණත් සාමාන්‍ය මට්ටමක සවුන්ඩ් තියෙන ස්පීකර් එකක්. නමුත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේකට Bluetooth කනෙක්ට් කරන්න පුළුවන් නිසා හොඳ සවුන්ඩ් සිස්ටම් එකකට කනෙක්ට් කරලා ඔයාලා ෆිල්ම් එකක් වගේ බලනවා නම් ඔයාලට හොඳ මූවි එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් කියලා. මේ ප්‍රොජෙක්ට් එක කන්ට්‍රෝල් කිරීම සඳහා මේ ආකාරයේ රිමෝට් එකක් මේ ප්‍රොජෙක්ට් එක මිලදී ගද්දිම ලැබෙනවා. මේ ප්‍රොජෙක්ට් එක මේ රිමෝට් එක හරහා මේකේ තියෙන ප්‍රොජෙක්ට් එකේ තියෙන සියලුම ෆන්ක්ෂන්ස් මේ රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙතන IR බ්ලාස්ටර් එකක් තියෙනවා කියලා මම මුලින් සඳහන් කරානේ. මේ IR බ්ලාස්ටර් එකට මෙතන තියෙන සිග්නල් එක ගිහිල්ලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කන්ට්‍රෝල් වෙන්නේ. ඒ වගේම මෙතන තියෙන USB port එකට මං ගාව තියෙනවා Bluetooth mouse එකක්. මේ Bluetooth mouse එක plug කරලා මේ ආකාරයේ Bluetooth mouse එකකින් මුත් ඔයාලට මේ රිමෝට් එකකින් කරන වැඩේම ඒ සමානවම ඔයාලට ඒකත් කරගන්න පුළුවන්. මම මේ ප්‍රොජෙක්ට් එක ස්ක්‍රීන් කරලා තියෙන්නේ මගේ රූම් එකේ තියෙන වෝල් එකට. ඔයාලා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකකට ස්ක්‍රීන් කරොත් මීට වඩා හොඳ ක්වොලිටි එකක් මේ ප්‍රොජෙක්ට් එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට පේන්නේ ප්‍රොජෙක්ට් එක ඔන් කරාම තියෙන ඉන්ටර්ෆේස් එක. මුලින්ම මම ඔයාලට settings ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. ඊළඟට මේ පේන්නේ ඔයාලට Wi-Fi සිලෙක්ට් කරන්න පුළුවන්. Wi-Fi හරහාත් ඔයාලට මොබයිල් හොට්ස්පොට් හරහාත් මේකට ඉන්ටර්නෙට් දෙන්න පුළුවන්. ඔයාලට Bluetooth device එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. මේ පේන icon එකට ගිහිල්ලා ඔයාලට ඒක කනෙක්ට් කරගන්න හැකියාව ඇති කියලා මම හිතනවා. ඊළඟට ප්‍රොජෙක්ටර් settings වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක තියෙන angle එක රිමෝට් එක මගින් මැනුවලි ඇඩ්ජස්ට් කරගන්න. මේ පේන ආකාරයට රිමෝට් එකේ ඇරෝස් මගින් මේවා එහෙට මෙහෙට කරලා ඔයාලට ගැලපෙන කෙලින් තියෙන ස්ක්‍රීන් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්.
ඔයාලට මේ ප්‍රොජෙක්ටර් එකේ ඇප්ලිකේෂන්ස් ඇතුළට ගියාම විවිධ ඇප්ලිකේෂන් ගණනාවක් මේකේ තියෙනවා. මේකේ මෙමරි එක පැත්තට ගියාම මේකේ 1GB RAM එකක් වගේම 8GB ස්ටෝරේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට පෙන් ඩ්‍රයිව් සපෝට් කරන නිසා ෆිල්ම් එකක් වගේ දේවල් වුණත් පෙන් ඩ්‍රයිව් එකක් මාර්ගයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට YouTube ඇප්ලිකේෂන් එක අස්සට ගිහිල්ලා පෙන්නන්න. මේ පෙනෙන ආකාරයට ඔයාලට YouTube එකේ ඕනම වීඩියෝ එකක් ඉන්ටර්නෙට් ලැප් එකකින් යනවා වගේ ෆෝන් එකකින් යනවා වගේ ඔයාලට ගෙදරින් දැම්ම ෆිල්ම් හෝල් එක එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මට කතා කරන්න තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක මිලදී ගන්න තැන් ඒ වගේම මේකේ මිල ගණන් වගේ දේවල්. මේ ප්‍රොජෙක්ට් එක මම AliExpress එකෙන් තමයි buy කරේ. ආසන්න වශයෙන් මට මේකට රුපියල් 15000ක වගේ මුදලක් ගියා. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට අදාළ ලින්ක් වගේ දේවල් දාලා තියන්නම්. හැබැයි දැන් AliExpress එකේ පොඩි ටැක්ස් සීන් එකක් යනවා. ඒ හින්දා ඔයාලා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේක buy කරනවා නම් buy කරන්න. මට ආසන්න වශයෙන් රුපියල් 15000ක වගේ මුදලක් තමයි මේකට වැය වුණේ.